හොඳයි අද මම ඕගොල්ලන්ට පෙන්වන්න දෙන්නේ වේලිච්ච කූනිස්සන් ටිකක් ලොකු කූනිස්සන් යොදාගෙන චිලි පේස්ට් එකක් ආකාරයට රසවත් බැදුමක් ඉතාමත් ඉක්මනින් හදාගන්න විදිහ. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එක. හොඳයි දැන් අපිට මේ පේන කූනිස්සන් සාමාන්‍යයෙන් අපි දකින වෙළඳ පොලේ තියෙන කූනිස්සන් වල ටිකක් විශාලයි. ඉතින් මේගොල්ලොත් අර වගේම වේලා තමයි තියෙන්නේ. ඉතින් මම මෙතන සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක් වගේ අරන් තියෙනවා. ඉතින් කෑලි මිරිස් 33ක් විතර අරගෙන තියෙනවා. ඊට අමතරව ඉතින් කරපිංච ටිකක් ඊටු කිඩි භාගයක් පොඩි කපාගෙන තියෙනවා. ඒ වගේම සුදුරුණු බික් කීපයක් මේ ආකාරයට පොඩි කපාගෙන තියෙනවා. ඉතින් උනුත් ඒකට අපි සෝස් පාවිච්චි කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මම සෝයා සෝස් උත් භාවිත කරනවා. මුලින්ම අපි හොඳින් සෝදාගත්ත කූනිස්සන් ටික බැදගෙන අයින් කරගමු. රන්වන් පාට වෙනකම් බැදගන්න, ගොඩක් කර වෙනකම් බැදගන්න එපා. දැන් මේ පේන ආකාරයට රන්වන් පාටට බැදුනට පස්සේ අපි මේ ටික වෙනම අයින් කරගමු. ඊට පස්සේ ඒ පොල් තෙල් එකටම මම මේ විදිහට සුදුරුණු දාලා බැද ගන්නවා. සුදුරුණු ටිකත් ටික වෙලා බැදගෙන ඊට පස්සේ මම මේකට ඒ සමගම රතු ලුණු එකතු කරලා බැද ගන්නවා. දැන් අපි මේකට කරපිංචත් එකතු කරලා බැද ගන්නවා. හොඳයි. දැන් මම මේකට කෑලි මිරිස් ටික ගින්දර අඩු කරලා දා ගන්නවා. කෑලි මිරිස් දාලා කුඩ වෙලා කෙපේ තියා ගන්න හොඳ නැහැ. නැත්නම් ඉක්මනටම කෑලි මිරිස් කර වෙලා කරස වෙන්න බලන නිසා. හොඳයි. මම දැන් ඉක්මනටම මේකට අපි කලින් බැදලා අයින් කරගත්ත කූනිස්සන් ටිකක් දාලා කලවම් කර ගන්නවා. දැන් ඊට පස්සේ මම මේ මිශ්‍රණයට අවශ්‍ය පදමට ලුණු එකතු කර ගන්නවා. ඒකම සෝයා සෝස් පොඩ්ඩකුත් මම එකතු කර ගන්නවා මේකේ රස වැඩි කර ගැනීම සඳහා. දැන් මම මේ හැමදේම කරන්නේ ගොඩාක් ගින්දර අඩු කරලා ඔයගොල්ලෝ පොතර මතක තියාගන්න ගින්දර අඩු කරලා මේක හදාගන්න. හොඳයි එහෙනම් ඔන්න අපි කැමරා හදාගෙන අවසానයි. මම නැවත මේ වගේම වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමුවට පැමිණෙන්නම්.